දේවාලය කියන්නේ එසේ මෙසේ තැනක් නෙමෙයි. පලි ගැහුවොත් ගැහුවම තමයි. පවුල් පිටින් විනාශ වෙලා යන්නේ. ඒ තරම් බලගතුයි. සීනිගම දීම දේවාලය ගහපු පලියක් ජීවිතේට වැරදිලා නෑ. මෙහෙම කියන්නේ අපි නෙමෙයි. මෙහෙම කියන්නේ සීනිගම දීම දේවාලය ගැන හරියටම දන්න අය. අපිට මේක තව බොරු කියලා කියන්න බෑ. මොකද ලංකාවේ හතර දිබ්බාගෙන්ම සීනිගම දේවාලයට එන අය කියන්නේ අපේ වැඩේ නම් අකුරටම හරි ගියා කියලා. මේකට ඔක්කොම ඇත්ත කරන සිදුවීමක් පිළිබඳව අපිට අහන්න ලැබුණා. ඒ තමයි සීනිගම දේවාලයේ වැඩ සිටින දෙවොල් දේව ප්‍රතිමාවේ හිසෙහි තියෙන මැණික් සොරකම් කරන්න ගියපු හොරෙක්. දේවාලේ ඇතුළෙම එළව ගිහින්. මේක වෙලා තියෙන්නේ මෙහෙමයි. සීනිගම දේවාලයේ තියෙන අඩි 12ක් විතර උස හිටි පිළිමයේ ඇස්වල තියෙන මිල කරන්න බැරි තරම් වටිනා මුතුමැණික් ගලවන්න මේ හොරා පිළිමය දිගේ උඩට නැගලා. ඒ අවස්ථාවේ සිදුවන කුමක් හෝ දෙයක් නිසා එතනින් වැටිලා. උදේ 9ට විතර දේවාලය විවෘත කරන්න ආපු කපු මහත්තයා සහ ගෝලයා දැකලා තියෙනවා දේවාලය ඇතුලේ කවුදෝ වැටලා ඉන්නවා. කපු මහත්තයා හිතලා තියෙන්නේ දේව පිළිමේ තියෙන මැණික් හොරගම් කරන්න ආපු හොරෙක්ට දේවාලේ ඇතුලේම නිඳ ගිහින් කියලා. හැබැයි ටිකක් විපරම් කරලා බලද්දි තමයි දැනගෙන තියෙන්නේ මේ හොරා අවසන් ගමන් ගිහින් කියලා. ඊට පස්සේ මේ ගැන පොලිසිය දැනුවත් කරලා. මේ වෙද්දී මේ සිදුවීම ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. හැබැයි දේවාලේ කපු මහත්තයා නම් කියන්නේ මේ දෙවොල් මහා දෙවියන්ගේ හාස්කමක් කියලා. ඉතින් දැන් අපි බලමු සීනිගම දේවාලයේ ඉතිහාසය සහ මේ දේවාලයේ තියෙන හාස්කම් ගැන. ඓතිහාසික ශ්‍රී දෙවොල් දේවාලය කියන්නේ ලංකාවේ මුහුද මැද පිහිටලා තියෙන එකම දේවාලය. දකුණු පළාතේ හික්කඩුව සංචාරක පුරවරයට ආසන්න සීනිගම පිහිටලා තියෙන මෙම දේවාලයේ නම සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය. සීනිගම දේවාලයේ වැඩ ඉන්න දෙවොල් දෙවියන් සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධානම කතාව මෙහෙමයි. අතීතයේ දඹදිව කුදුප්පර නම් දේශයේ ජීවත් වුණ රාමසිංහ නම් රජ කෙනෙකුට බිසෝවරු 700ක් ඉඳලා තියෙනවා. මේ බිසෝවරු 700න් ප්‍රධාන බිසෝවරු 7ක් ඉඳලා තියෙනවා. මේ ප්‍රධාන බිසෝවරු 7 දෙනාම ගැබ් අරගෙන තියෙන්නේ එකට. එකම සතියේ දවස් 7 මේ බිසෝවරු 7 දෙනා පිළිවෙලින් දරුවන් ප්‍රසූත කරලා තියෙනවා. මේ 7 දෙනාම කුමාරවරු. දෙවොල් කුමාර සත්කට්ටුවේ විත්තේ නම් කවි පන්තියට අනුව කුමාරවරු 7 දෙනාගේ නම් මෙහෙමයි. ඉරු දින ඉරු රැස් සාමි උපන්නේ, සඳු දින සඳු රැස් සාමි උපන්නේ, කුජ දින තෙද රැස් සාමි උපන්නේ, බුද දින බුදු රැස් සාමි උපන්නේ, ගුරු දින ගිනි රැස් සාමි උපන්නේ, ඉවි දිනයේ මහා සාමි උපන්නේ, කුඩා සාමි සනි දිනේ උපන්නේ, කුමරුන් 7 දෙන මෙලෙස උපන්නේ. මේ 7 දෙනාගෙන් බලවත්ම පුත්‍රයා තමයි මහා සාමි කියන්නේ. මේ කුමාරවරු 7 දෙනා ටික ටික ලොකු වෙද්දී දුනු ශිල්පයේ කෙළපැමිණි දක්ෂයන් වෙලා තියෙනවා. ඒ වගේම මේ 7 දෙනා ඉවක් බවක් නැතිව රට වටේම සතුන් දඩේම ගිහිලා තියෙනවා. මේ කෙලිලොල් හැසිරීම දරා ගන්න බැරි වුණ රටවැසියන් මේ ගැන රජුට පැමිණිලි කරලා තියෙනවා. ඒ ගැන කිපෙන කුමාරවරු රටවැසියන් දඩයම් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ නිසා කලබලයට පත් වුණ රජුරෝ තමන්ගේ පුතුන්ගෙන් රාජ්‍ය බේරා ගැනීම සඳහා ඔවුන්ව රටින් පිටුවහල් කර තිබෙනවා. ඉතින් මේ කුමාරවරු 7 දෙනා නැවකින් මුහුද මැදට එද්දී විශාල කුණාටුවකට අහු වෙලා අනතුරකට ලක් වෙලා තියෙනවා. හැබැයි වාසනාවකට කුමාරවරු 7 දෙනාට මොකවත් වෙලා නැහැ. මහා මුහුද මැද අතරමං වෙලා අසරණව ඉන්න මේ කුමාරවරු 7 දෙනා දැකපු මුහුදට අධිපති මණිමේගලා දෙවගෙන ශක්‍රදෙවියන්ට මේ ගැන සැලකලා තියෙනවා. ඊට පස්සේ ශක්‍රදෙවියන් ඒ පිරිසට ගොඩ බැසීම සඳහා නිවැරදි මාර්ගය පෙන්වලා තියෙනවා. ඒ විදිහට මේ කුමාරවරු 7 දෙනා ඇවිල්ලා තියෙන්නේ ලංකාවට. හැබැයි මේ කුමාරවරු 7 දෙනාට ලංකාවට පය තියෙන එක නම් ලේසි වෙලා නැහැ. යාපනයේදී නාථ දෙවියන්, හම්බන්තොටදී කතරගම දෙවියන්, දෙවුන්දරදී විෂ්ණු දෙවියන් වගේම කොග්ගලදී හිරිකල් බණ්ඩාර දෙවියනුත්, ගින්තොටදී සහ උඩුකල් පිටියේදී මහ බ්‍රහ්මයාත් මෙයාලට ලංකාවට ඇතුළු වෙන්න අවසර දීලා නැහැ. සීනිගම පත්තිනි දේවතාවිය ඔවුන්ට ලංකාවට ඇතුළු වීමට නොදී ගිනිකඳු 7ක් මවා ඔවුන් බියවද්දා තියෙනවා. මේ ගිනිකඳු 7න් බේරුණ මේ කුමාරවරු සීනිගමට ගොඩ බහින්නේ නැතිව පත්තිනි දේවියගේ අවසර ලබා ගැනීමට කන්නොන් පුරදී දුටු අක්කා, මදුර පුරදී දුටු අපේ අක්කා